Alhamdulillahi Rabbil Alamin. Salatu wassalamu ala ashrafil mursalin. Amma ba'd. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම කුරුකල්තුමනි, ඒ වගේම මෞලවීතුමන්ලාගේ සහ ඒ වගේම වතු යටිතල පහසුකම් ගරු අමාත්‍ය අපේ ආදරණීය සමන්ත විද්‍යාරත්න සහෝදරයා, ඒ වගේම මදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිවිඳු සමන් සහෝදරයා, ඒ වගේම ඔක්ස්ෆෝඩ් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂතුමන් ඇතුළු සියලුම ආචාර්ය මණ්ඩලය සහ ගුරුභාවතුන්, ඒ වගේම දුව දරුවන්, ඒ වගේම මේ අවස්ථාවට පැමිණී සිටින සභාවනීය අමුත්තන් ඔබ සියලු දෙනාගේ අවසරයි. ඔබ සියලු දෙනාටම අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්. විශේෂයෙන් පැය පහ මාර්ග ගමනාන්තයක් ඉඳලා මේ උත්සවයට පැමිණෙන ප්‍රධානම හේතුව මම හිතන්නේ මේ ඔක්ස්ෆෝඩ් අධ්‍යාපන ආයතනයේ අප අතරින් යොවුණු රිදාන් සෙයින් සහෝදරයාට කරන ගෞරවයක් ලෙස තමයි ඇත්තටම මම මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. අපි දන්නවා විශේෂයෙන් ඔහු මේ ප්‍රදේශය තුළ ජීවත් වෙනකොට විශාල ලෙස විවිධ සමාජ සක්‍රියාවන් වල ඉතාමත්ම සක්‍රියව කටයුතු කරපු කෙනෙක්. ඔහුගේ දියණිය පහුගිය දවසක මට කතා කරලා මෙවැනි ඉෆ්තාර් උත්සවයක් තිබෙනවා, ඔබට පැමිණිය හැකිද කියලා කිව්වම ඇත්තටම ඔවුන් සමග තිබුණු බැඳීම් සම්බන්ධකම් නිසා මට ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. හේතුව වයිතන්නේ මට මතකයි පහුගිය අවුරුදු එකමාරකට කලින් බදුල්ල ප්‍රදේශයට ආව. මට බදුල්ල නගරේ මම හරි ආසයි, ලව් කරන නගරයක්, සුන්දර නගරයක්. බදුල්ල නගරයට ආපු වෙලාවේ ඔහුගේ ගෙදරට දිවා ආහාරය සඳහා මට ආරාධනා කළා. මම දිවා ආහාරයට ඔහුගේ ගෙදරට ගිහිල්ලා ඔහුත් සමග කතා කර ඉන්නකොට ඒ වෙලාවේ ඔහු මට කියපු හරි ලස්සන පණිවිඩයක් තමයි මම මගේ දියණියන්ව සමාජය තුල බය නැතුව නායකත්වයේ දෙන්න පුළුවන් කිරිසක් බවට මම මගේ දියණියන්ව පත් කරා කියලා. මම හිතන්නේ ඔහුගේ දියණියන් අධ්‍යාපන පැත්තේ සමාජ පැත්තේ ඉතා හොඳ තැනක ඉන්නවා කියන එක මගේ විශ්වාසය. විශේෂයෙන් මේ රමදාන් මාසය අපට සුවිශේෂී වීමට ප්‍රධාන හේතුව තමයි අපි හැම කෙනාම දන්නවා චන්ද්‍රනිත අනුව මාස 12ක් තිබෙනවා. මේ මාස 12න් 9 වෙනි මාසයේ තමයි අපි උපවාස රකින්නේ. මේ උපවාස රකින්න ප්‍රබලම හේතුව සහ ප්‍රධාන හේතුවක් ලෙස අපි දන්නවා වෙසක් උත්සවයේ සමරන්න ඒකට ප්‍රධාන ඓතිහාසික පසුබිමක් තිබෙනවා. පොසොන් එක අපිට පසුබිමක් තිබෙනවා. ඒ වගේම රාමදාන් මාසයේ උපවාසය රකින්න ඓතිහාසික පසුබිමක් තිබෙනවා. ඒ පසුබිම තමයි සුදු අල් කුර්ආනය අපිට ලබා දී තිබෙන පණිවිඩය තමයි ශහ්රු රමදාන් අල්ලදී උන්සිල ෆීල් කුර්ආන් හුදන් ලින්නාස්. හරි සංක්ෂිප්තව පැහැදිලිව පණිවිඩය අපිට ලබා දී තිබෙනවා. ශහ්රු මාසේ රමදාන් මාසේ තමයි අල් කුර්ආනයේ පහළ වුණේ. කාටද පහළ වුණේ? මානව වර්ගයා වෙනුවෙන්. මානව වර්ගයා වෙනුවෙන් පහළ වෙච්ච එකක්. එහෙම නැතුව එක්තරා ගෝත්‍රයකට, එක්තරා ප්‍රදේශයකට, එක්තරා ජාතියකට පහළ වෙච්ච දෙයක් නෙවෙයි. සමස්ත මානවයාටම මේක අයිති කියන කාරණාව මේ පණිවිඩය තුළ තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මම පහුගිය දවසක එක්තරා ඉෆ්තාර් උත්සවයක සංවිධානය කරලා තිබුණා. ඒකට ආරාධනා ලැබුණා. ඒ ඉෆ්තාර් උත්සවයේ සංවිධානය කරලා තිබුණේ මුස්ලිම් සමාජයේ විසින් නෙවෙයි, අපේ ආදරණීය සහෝදර බෞද්ධ සමාජය. ඉතින් සංවිධායකයන්ගෙන් ඇහුවා ඔයගොල්ලෝ ඇයි මේක සංවිධානය කරේ? මොකද්ද හේතුව කියලා. තමට ඒගොල්ලන් ප්‍රශ්න ඇහුවම ගොඩාක් අය hina වුණා මිසක් මට උත්තරේ දෙන්න ගියේ නැහැ. මම කිව්වා ඒගොල්ලන්ට සංස්කෘතික වශයෙන් තවත් සංස්කෘතික වටිනාකමක් දෙන්න පුළුවන් නම්, ගෞරවයක් දෙන්න පුළුවන් නම් ඒක කළ හැක්කේ වටිනා මිනිස්සෙක්. වටිනා කියන දේවල් පිළිගන්න පිළිසකට තමයි Tamanටත් වටිනාකමක් දීලා අනිකාටත් වටිනාකමක් දෙන්න පුළුවන් කියන්නේ. මම හිතන්නේ ඇත්තටම ඔක්ස්ෆෝඩ් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතනයේ තුල විවිධ ආගම්, ජනවාර්ගික ඒ වගේ භාෂා කතා කරන මිනිස් මේ අධ්‍යාපන ආයතනයේ තුල ඉගෙන ගන්නවා. මම හිතන්නේ ඒක ඉතාමත්ම සුන්දර දෙයක්. හේතුව අපිට පුළුවන් වෙනවා
සංස්කෘතික වශයෙන් එකිනෙකාගේ ඒ මුහු වීම හරහා අපේ අවබෝධය, ඒ මිත්‍රත්වය, ඒ සහෝදරත්වය අප තුළ ඇති වෙනවා. මම මෙතනදී මතක් කරන්න කැමතියි විශේෂයෙන් ඔක්ස්ෆෝඩ් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් නිසා රමදාන් මාසයත් ඒ වගේම අධ්‍යාපනයත් අතර තිබෙන බැඳීම මොකක්ද කියන කාරණාව පමණක් මෙතනදී සඳහන් කරමින් මම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා කාල වේලාවල් මත නිසා. අල් කුර්ආන් විශේෂයෙන් ඔබ දන්නවා අල් කුර්ආනයේ පහළ වෙන්නේ සමාජ පරිවර්තනයක් අවශ්‍ය මොහොතක. ඒ සමාජය කාන්තාවන්ට ගැහැණියට ගරු කරන්නේ නැති සමාජයක්. කාන්තාව ගැහැණියව අසුබ ලකුණක් ලෙස සලකන සමාජයක්. තමන්ගේ දෙමව්පියන් විසින්ම තමන්ගේ කුඩා දියණියව වළලන සමාජයක් තමයි එදා තිබුණේ. ආර්ථිකමය වශයෙන් ගත්තම අනිකා පාගගෙන ඉන්න තිබෙන අය ඇති හැකි අය නැති බැරි අයව විනාශ කරන සමාජයක් එදා තිබුණා. ඒ විතරක් නෙවෙයි. සරල දේවීමෙන් පවා ලේ හරන තරම් ඉතාමත්ම කුරූර මාන සමාජයක් එදා පැවතුණා. මේ සමාජය වෙනස් කරන්න නම් සමාජය කොතනද වෙනස් කරන්න ඕන? සමාජය වෙනස් කරන්න නම් සමාජය මොනවද වෙනස් කළ යුත්තේ? ඒ වෙනුවෙන් පහළ වෙනවා පළවෙනි වාක්‍යය අල් කුර්ආනයේ පහළ වෙච්ච පළවෙනි වාක්‍යය තමයි ඉක්රා. ඔබ කියවන්න. ඔබ ඉගෙන ගන්න. ඔබ දැනුම සොයන්න. දැනුම අධ්‍යාපනයේ තොරව සමාජ පරිවර්තනයක් නැහැ. සමාජ පරිවර්තනයක් ඇති වෙන්න නම් අපිට අධ්‍යාපනය අත්‍යවශ්‍ය සාධකයි. අල් කුර්ආනයේ පහළ වෙච්ච පළවෙනි වාක්‍යය ඔබ පස් වේල පල්ලියට ගිහලා නම දිනනවත් ඔබ හත් වන්දනාවේ යෙදෙන්නවත් ඔබේ මුදලින් නැති පරි අහිංසකයට දෙන්නේ කියලාවත් රාමදාන මාසයේ තුල උපවාස රකින්නවත් කිව්වේ නැහැ. පළවෙනි පණිවිඩය තමයි ඉක්රා බිස්මි රබ්බිකල් ලදී සල. ඔබ කියවන්න. ඔබ ඉගෙන ගන්න. ඔබ දැනුම සොයාගන්න. ඔබ දැනුම සොයාගන්නකොට මම හිතන්නේ අධ්‍යාපනයේ මිනිස්සේ පෝෂණය වෙනකොට අරාබි සමාජය මේ සමාජය තුළ කාන්තාවට කරු කරන සමාජයක් එනවා බිහි වෙනවා. කාන්තාවට කරු කරන කාන්තාව ඉත උසස් ලෙස සැලකෙන මනෝභාවයක් ඇති කර ගන්නවා මේ අධ්‍යාපනය හා. ඒ විතරක් නෙවෙයි. අර නැතිබරි ඇති හැකි අය නැතිබරි අයව පාගා සමාජය පිළිගන්නවා මට වගේම මේ සමාජය තුළ අනිකාට තැනක් තියෙනවා. ඔවුන් වෙනුවෙන් අපි යමක් කළ යුතුයි කියන පණිවිඩය ඔක්කොම ඇත්තට. ඒ විතරක් නෙවෙයි. සරල දේවල් වලට පවා ගහගත්තු මරාගත්තු ලේහනතු සමාජයේ පිළිගන්ව අධ්‍යාපනයෙන් පස්සේ තේරුම් ගන්නවා ඇයි අපි මෙතනට වැටෙන්න ඕනේ කියන කාරණා. ඒ නිසා මම හිතන්නේ අධ්‍යාපනය රටක් ලෙස අපි ඉදිරියට යන්න නම් රටක් ලෙස සමාජයක් ලෙස අපි ඉදිරියට යන්න නම් අපට අධ්‍යාපනය අවශ්‍යයි. ඒ අධ්‍යාපනය පමණක් නොවේ. ඒ අධ්‍යාපනයේ බැඳී පවතින ඕන ආධ්‍යාත්මයක් එක්ක. විශේෂයෙන් සමහර විට අපි දකිනවා අපි ඔබ දන්නවා අලුත් රජයක් ලෙස පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන අපි හැම කෙනාම දන්නවා මේක බංකොලොත් රාජ්‍යයක්. මේක වැටිච්ච රටක්. අපිට පුළුවන් අපිට හෘද ශාස්ත්‍රයක් නැත්තම් මේ රටගෙන අපිට කැක්කුමක් නැත්තම් අපිට පුළුවන් අමාත්‍යවරු ලෙස ඒගොල්ලන් වගේම වරප්‍රසාද තානාතර නිල මේ සියල්ල භුක්ති විඳින්න තව තවත් මේ සමාජයේ පල්ලෙහාට දාන්න. හැබැයි අපි දන්නවා කැපකිරීම පටන් ගන්න ඕනේ අපේ ඉන්නේ. ඒ නිසා අපි අනිකාට ආදර්ශයක් වෙන්න ඕනේ කියන කාරණාව මෙතනදී වැදගත්. සුදෝ අල් කුර්ආනයේ තුල මානව සමාජයේ දෙන වැදගත් තවත් පණිවිඩයක් තමයි වකදාලික ජාල්නාකුම් උම්මතන් වසතා ලිතකුන ශුහදා අලන්නාස්. ඔබව අපි මවායත්තේ මැදහත් මාවතක ජීවත් වෙන්නේ. ඔය කියන්නේ බෞද්ධ දර්ශනයේ තුලක් තිබෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. අපි අන්තයකට නොයා හැම විටම මැදමාවත තුල අපි ගමන් කරන්න ඕනේ. මේ මැදමාවතේ ගමන් කරන විට තමයි අපට සතුටුමත් තෘප්තිමත් ජීවිතයක් අපට ගත කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ අපි ආදර්ශයට මේ සමාජය තුළ මානව සමාජය තුළ ආදර්ශයට ගන්නෙ මේ මැදමාවතේ ඉන්න අය මධ්‍යස්ථවය අන්තයට යන අයව කවුරුවක්වත් ආදර්ශයට ගන්න නැහැ. අන්තයට යන අයව සමාජය තුළ පිළිකුල් කරනවා.
පිළිබඳ සමාජය තුළ තියෙන්නේ ඉතාමත්ම වෙනස් හැඟීමක්. ඒක අල්පුරුවාන අපිට ලබා දෙන පණිවිඩය තමයි අපි හැම විටම මේ මැදහත් මාවතේ තුල කටයුතු කළ යුතුයි. විශේෂයෙන් ඔබ දන්නවා රාමදාන් මාසයේ තුල අපි මොකද්ද කරන්නේ? අපිට දැන් අයියව වැදගත්ම පණිවිඩය පුරවැසියන් ලෙස. අපි ඉදිරියට යන්න. රටක් ලෙස අපි ගොඩ නැගෙන්න නම් අපිට අතහැරීමක් තියෙනවා. අපි දන්නවා මේ රට විනාශ වෙන්න ප්‍රධාන හේතුව තමයි වසර ගණනාවක් තිස්සේ නැවත මේක බදා ගන්න හදනවා. අතහරින්න බෑ. හැබැයි උපවාසය අපිට දිනනවා ඔබ කැමති නම් ඔබට වෙනස් වෙන්න පුළුවන්. නිකන් මතක් කරලා බලන්න, කල්පනා කරලා බලන්න. උදේ පාන්දර මේ දවස්වල අපි 4ට නැගිටලා කෑම කනවා. දවල් පුරාවටම නොකානොබී ඉඳලා හවස් වගේ අපි නැවත උපවාසය රකිනවා. ඇයි? අපිට හොඳ කෑම වේලක් තිබෙනවා දවල් වගේ පුළුවන් නම් ආදරණීය විවිධ ඉන්නවා. මේ සියල්ල පැත්තක දාලා අපිට හුරු කරනවා ඒක ඔබ අත්හරින්න පුරුදු වෙන්නේ කියලා. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වෙච්ච අපේ රටේ ප්‍රධානම දේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ අත්හැරීම කියන්නේ. අත්හරින්න පුළුවන් නම් ඕනම දෙයක් අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක ඕනම දෙයක් අපිට අත්හරින්න පුළුවන් නම් මම හිතන්නේ අපිට තෘප්තියෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ තෘප්තියෙන් ජීවත් වෙන රටක් අපිට අවශ්‍යයි. ඒ රට තුල සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා අදාළ නැහැ. අපි හැම කෙනාටම ජීවත් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් මේ පණිවිඩය කියලා මම අවසන් කරනවා. රටක් ලෙස අපි දන්නවා අපි ශක්තිමත් ඒ උපවාසය තුළ තිබෙන වැදගත්ම පණිවිඩය තමයි ඉවසීම කියන්නේ. අපි බලාපොරොත්තු වෙන තැනකට යන්න නම් ඒක අධ්‍යාපනයෙන් වෙන්න පුළුවන්, සමාජයේ වෙන්න පුළුවන්, ඕනම කාලයක තුල අපිට ඉවසීම අත්‍යවශ්‍ය සාධකයක්. උපවාසය අපිට ඉවසීම ලබනවා. ඒ ඉවසීම අතහැරීම අනිකා පිළිබඳ සහකම්පනය තියෙන සුවිශේෂී මානව සමාජයක්, මානව චරිතයක් ගොඩනැගිය යුතුයි කියන එක තමයි රාමදාන් මාසයේ බලාපොරොත්තුව. ඒක සමස්ත ලෝකවාසී තුල මම හිතන්නේ සියලු ගුණාංගයන් පැවතියා නම් විතරක් අපිට උසස් තැනකට යන්න පුළුවන්. ඒ නිසා අවසාන වශයෙන් මම හිතන්නේ අපි හැම කෙනාම එවැනි තැනකට යන්න පුළුවන් පිරිසක් බවට පත් වුණොත් අපිට ලස්සන ජීවිතයක් ඒ වගේම අපිට පොහොසත් රටක් හම්බ වෙයි කියන විශ්වාසයක් තිබෙනවා කියමින් ආරාධනාවට ස්තුතිවන්ත වෙමි. ඔබ සියලු දෙනාටම නැවත අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්.